coaches දාලා දෙනාගේ මිනුදන් ප්‍රොවින්ස් එක. මොකද අපි මේකට එෆර්ට් එකක් දානවා. ඔයගොල්ලෝගේ එෆර්ට් එක තමයි මේක ගෙනියන්නේ. ඔයගොල්ලෝ දෙන්න ඕනේ 100% වල එළියට ගිහිල්ලා මේක වැඩ කරන්න. නැත්තම් මේ කරන එෆර්ට් එකෙන් වැඩක් නෑ. Yeah, I know. Under 17, you know, under 19, and actually, so then to the next level, you know, they are good. Then after that, Sri Lanka team එක produce කරන්න ඕනේ අපිට. ඒ කියන්නේ අපේ end result එක වෙන්නේ process එකේ යනවා. ඔයගොල්ලෝ බඳන්න hard work මේ system එක ලේසි නෑ. difficulties තියෙනවා. but Sri Lanka cricket එක වල ඔක්කොම දීලා තියෙනවා. නේ? everything provided. කිසි කටක් අපිට කොහෙවත් හැම district එකම මේක කරලා තියෙනවා. talent scouts ඉන්නවා. district coaches ඉන්නවා. DCA president මෙයා. මෙයා මේක බලනවා. මෙයාට වෙනම funds එනවා. ඒ විදිහට මේ system එක set කරලා තියෙනවා. extra effort එකක් ඕන නොදෙන්පා. ඔයාලා මේ අපි infrastructure වැඩි අපි හරියටම කරනවා. මේ ground හදනවා මේක නමුත් අපිට players ලා හදන්න බෑ. players ලා හදන වැඩේ තියෙන්නේ ඕගොල්ලන්ගේ අතේ. ඒකට අපිට ඇත්තටම ඕන north east වලින් හොඳ ක්‍රීඩකයෝ national team එක. ඒක තමයි අපේ target එක. අපේ වැඩේ අපි කරන්න. ඕගොල්ලන්ගේ වැඩේ ඕගොල්ලෝ කරන්න. එතකොට දෙන්න. මොකද මේ ස්කූල් වලටත් මේක අපිට හොඳට තව improve කරොත් ස්කූල් දෙකක් විතර ක්‍රිකට් ගහන්නේ නේ. infrastructure time ඕනේ මොකද test 14 ගානවා අද 19 ගානවා ජූනියර් ලෙවල් එකකින් තව ස්කූල් දෙකක් අමතරව දානවා විමෙන්ස් උත් පටන් ගන්න දිනවා විමෙන්ස් ක්‍රිකට් කරනවා අපි අලුතින් ක්‍රිකට් ගහන්න කියලා මේ බඩු දුන්නා මේ ඔව් ඒකත් පටන් ගන්න තියෙනවා ඒ සුදාහාර ගොඩාක් යස්නා අර බොයිස් ක්‍රිකට් එකේ තිබෙන නිසා අපි ක්‍රිකට් එකම ફોකස් කරේ දැනට ඉන්නවා ඩෙවලොප්මන්ට් එකේ මනාවලින් අපේ under 19 team එකේ ගියානේ team එකේ ඉන්නවා දැන් under 17 එකත් එක්කෙනෙක් ඉන්නවා දෙන්නෙක් ඉන්නවා මාදුලෙන නාගාස් ඉන්නවා නිව්ටන් මේ වර්ල්ඩ් කප් එකට එලිජිබල් නැති නිසා එයා ආතනේ දෙන්නට නෑ එයා ඒසියා කප් එකක් ගෙවුවා කියලා ඒස් ටිකක් ඉන්නවා ඉතින් මේක ළඟට තමයි වැඩේ තියෙනවා ඒක මාර ඉම්පෝටන්ට් ඒකේ මම අරකට දෙන්නේ පොඩි මිනිස්සුන්ක් මරෝනේ chat එකක් දාන්න මොකද ඕගොල්ලන්ට අමාරු නම් මේ අය ඉන්න ඒක කතා කරලා තිබ්බේ පස්සේ සනත් ප්‍රයිම් මිනිස්ටර් හම්බුනලා සනත් මේක ප්‍රයිම් මිනිස්ටර් කියනවා මේ ග්‍රවුන්ඩ් එක ඕන කියලා ඒකත් එක්ක දැන් අපි කොහොමද මේක හදනවා අපි කලින් හිතාගෙන හිටියා අපි ශ්‍රී ලංකා ක්‍රිකට් එක හරිය මැදිහත් වෙලා මේක හදනවා කියන එක. නමුත් අපි ෆන් සෝස් එක කොහොමද කියලා අපි දාලා නැතුවම අපි මෙතන ග්‍රවුන්ඩ් එක හදන වැඩේ පටන් ගන්නවා. ඒක බලන්න තමයි අපි අද ආවේ. මොකද යාපනයේට ග්‍රවුන්ඩ් එකේ වැදගත්කම අපි දන්නවා යාපනය කියන්නේ දැන් බොහෝ කාලයක් අතහැරපු ප්‍රදේශයක්. ඉතින් අපි මේ ප්‍රදේශය සංවර්ධනය කරන්න මේ ප්‍රදේශයේ ක්‍රීඩාව නගා හිතුන එක තමයි මගේ වැඩේ. මම ක්‍රීඩා අමාත්‍යවරයා විදිහට මගේ වගකීමක් තමයි මේ ප්‍රදේශයේ දරුවන්ට ක්‍රීඩාවට එන්න
මැදිහත් වෙන්න ක්‍රීඩාව නගා සිටවන්න විශේෂයෙන්ම ලංකාවේ ජාතික කණ්ඩායම නියෝජනය කරන්න පුළුවන් ක්‍රීඩකයන් මේ ප්‍රදේශයෙන් බිහි කරන්න තමයි අපේ අරමුණ. ඉතින් අපි ඒකට තමයි මේ උත්සාහ ගන්න. සාමාන්‍යයෙන් මොකද හිතන්නේ මේ